අරන් එහා මෙහාද බලන්න පොඩ්ඩක් කොහොමද දරුවන්ට අපි ආදරය දෙන්නේ. මට ඉඩ දෙන්න තවත් පුංචි කතාවකට. මේ දරුවන්ට කොච්චර වැදගත්ද? යාළුව ඉදිරියට ගෙන යන්න, යාට ඉගෙන ගන්න රුචියක් ඇති කරන්න, ආසාවක් ඇති කරන්න, සාර්ථක මිනිසෙක් බවට පත් කරන්න. මම කියන්න උත්සාහ කළේ පුංචි කතාවක්. එක්තරා ගෙදරක අක්කනගෝ දෙන්න ඉස්කෝලේ යරලා ගෙදර එන දවස. ඉස්කෝලේ නිවාඩු වෙන දවස. අක්කා බොහොම සතුටින් උඩ පැන පැන හිනා වෙවි ගෙදර එනවා. නංගි අක්කාගේ පිටිපස්සෙන් බිම බලාගෙන පොට් ටිකක් තොරල් කරගෙන ගාට ගාට එනවා. අක්කා බොහොම සතුටින් එන හේතුවක් තියෙනවා. අක්කා පන්තියේ පළවෙනියා වෙලා. නංගි බොහොම දුකෙන් ගාට ගාට අක්කා පිටිපස්සෙන් එන හේතුවක් තියෙනවා. ඒ තමයි නංගි පන්ති අන්තිමයා. පන්ති 29 වෙනියා. ළමයි 30 දෙනෙක් ඉඳලා තියෙන පන්ති එක්කෙනෙක් විභාගයට ඇහිලා නැහැ. ඒ නිසා බොහොම අමාරුවෙන් 29 වෙනියා වෙලා. අක්කා දුවගෙන ඇහිලා අම්මට රිපෝට් එක දෙනවා. අම්මේ මම පන්ති ඵලයි. අම්මට ලොකු සතුටක්. අම්මා රිපෝට් එක කියවනවා. කියවලා බලලා ඉවරලා අක්කගේ අතට දෙනවා මගේ හොඳ දුව කියලා. කොබන්න මගේ චූටි දුවගේ. නංගි මොකද කරන්නේ? බිම බලාගෙනම අම්මට බයි බයි රිපෝට් එක දෙනවා. අම්මා රිපෝට් එක කියවනවා. නංගි අන්තිම පන්ති අම්මට කේන්ති යනවා. අම්මා කියනවා මට කරන්න දෙයක් නැහැ. ගිහිල්ලා තාත්තන්ඩිත් එක බලාගෙන එකයි ඇත්තේ. දැන් දෙන්නම යන්න. ගිහිල්ලා තාත්තා රිපෝට් පෙන්නන්න. කියන පරක්කුවට අක්කා ඉස්සර වෙනවා. නංගි මොකද කරන්නේ? දැන් යන්නේ පේ තාත්තා ගාවට. අක්කගේ පිටිපස්සෙන් රිපෝට් එක අතර රෝල් කරගෙන ගාට ගාට යනවා. අක්කා දුවලා ගිහිල්ලා තාත්තගේ අතට අත් දෙකෙම රිපෝට් එක දෙනවා. සම්පත් තාත්තා අක්කාගේ රිපෝට් එක බොහොම උනන්දුවේ මුලින් ඉඳන් අකට බලනවා. බලලා ඉවර වෙලා රිපෝට් එක අක්කගේ අතට දීලා මගේ හොඳ දුව කියලා ඔළුව අත ගන්නවා. ලාච්චු ඇරලා ටොපි බෝතලේ අරගෙන ටොපි බෝතලේ ඇරලා ටොපියක් අරගෙන අක්කගේ අතට දෙනවා. අතට දීලා ආපහු ඔළුව අතගෙන මගේ හොඳ දුව කියලා. කොබාන මගේ චූටි දුව. නංගි මොකද කරන්නේ? නංගි තාත්තට රිපෝට් එක දෙන බිම් බලාගෙනවා. තාත්තට රිපෝට් එක දෙන පුදුමාකාර බයකින්. තාත්තා දැන් මගේ රිපෝට් එක කියවයි. තාත්තා මගේ මම පන්ති අන්තිම වුණා කියලා දැනගනි. මට තාත්තා ගහයි, තාත්තා බනි, දොස් කියයි. තාත්තා මොකද කරන්නේ සම්පත්? තාත්තා අක්කගේ රිපෝට් එක බලපු උනන්දුවේම නංගි රිපෝට් එකක් කියවනවා. කියවලා ඉවරයලා නංගි අත රිපෝට් එක දීලා නංගි ඔළුව අත ගන්න මගේ හොඳ දුව කියලා. ලාච්චු ඇරලා ටොපි බෝතලේ අරගෙන ටොපි බෝතලේ ඇරලා ටොපි 29ක් ගණන් කරලා නංගිගේ අතට දෙනවා. පස්සේ කාලෙක නංගි කියනවා එදා තාත්තා 29 වෙනි ටොපියත් මගේ අතට දීලා මගේ හොඳ දුව කියලා ඔළුව අත ගෑවා. ඒ වෙලාවේ තාත්තගේ මූණේ කිසිම තරහක් තිබුණේ නැහැ. කේන්තියක් තිබුණේ නැහැ. ටොපියත් අතට දීලා 29 ටොපියත් අත දීලා මගේ ඔළුව අත ගෑ මගේ හොඳ දුව කියලා. ඒ වෙලාවේ මට දැනුණු වේදනාව කියලා නිම කරන්න බැරි වුණා. මම රිපෝට් එකත් තොරව කරගෙන ටොපි ටිකත් අරගෙන මම මගේ කාමරයට දිව්වා. කාමරයට දුවලා මම කළේ රිපෝට් එක ඇඳ උඩට දාලා ටොපි ටිකත් ඇඳට දාලා කොට්ටේ බඳාගෙන අඬපු එක. මම දන්නේ නැහැ ටිකක් වෙලා යනකොට මට එහෙමම නිින්ද ගිහිල්ලා. මම ඇහැරලා බලනකොට ටොපි ටික ඇඳ හැමතැනම වීසි වෙලා. රිපෝට් එක පැත්තක. එදා තාත්තේ දීපු ටොපි 29 එක ටොපියක්වත් මට කන්න හිතුන්නේ නැහැ. මම එක ටොපියක්වත් කෑවේ නැහැ. හැබැයි ඊට පස්සේ අවුරුද්දේ ඉඳන් කිසි දවසක මම පන්තියේ දෙවෙනිය වුණේ නැහැ. පළවෙනිය. සම්පත අද අපි මේ කතා කරන මොහොත වන විට මම ඔය කියපු පන්ති අන්තිමයේ වෙච්ච නංගි අද ලංකාවේ ජනප්‍රිය විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයක ළමයින්ට වෛද්‍ය විද්‍යාව උගන්වන ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරියක්. කොහොමද? නේද? දරුවන්ට ආදරේ. සම්පත් දෙමව්පියෝ දරුවන්ට කොච්චර ආදරේද? ඔබ දන්නවද මෝහිනීගේ අම්මා කොච්චර ආදරේද කියලා? මෝහිනීගේ අම්මා කොච්චර ආදරේද කියලා දන්නවනම් ඔබට හිතා ගන්න පුළුවන් ඔබේ අම්මා ඔබට කොච්චර ආදරේද? මෝහිනී අපේ ජන සමාජයේ හඳුනගන්නේ අමනුෂ්‍ය දියණියක් විදියට. අකාලේ මිය පරවල ගිහිල්ලා නරක ආත්මයක ඉපදිලා දරුවෙකුට වඩාගෙන හන්දියේ ඉන්න දකින අය බය කරන අමනුෂ්‍ය දියණියක් විදියට තමයි මෝහිනී ජන සමාජයේ හඳුනන්නේ. නේද? හැබැයි ඔබ දන්නවද දැන් අම්මා ඉන්නේ මනුෂ්‍ය ආත්මයක. තමන්ගේ දුව ඉන්නේ නරක ආත්මයක. තමන්ගේ අම්මට හැබැයි ආරංචි වෙනවා මේ තමන්ගේ දුව ඉපදිලින ආත්මේ. අම්මට හරිම දුකයි, වේදනාවයි. කර කියන දෙයක් නැහැ. විවිධ කතා කියනවනේ. අන්න අතන හන්දියෙත් අයියේ හවස අර සිරිපාල බය වෙලා අන්න දැන් තොইল කරන්න හදනවා. මේ කතා ඇහෙන අම්මට හරි දුකයි.
අම්මා කදහතේ කල්පනා කරන කොහොමද මේ තමන්ගේ දුවට උදව් කරන්නේ මොනවද කරන්නේ. ඉතින් මෝහිනීගේ අම්මා මෝහිනීට ලියුමක් යවනවා. ඒ ලියුම මට හම්බුණා. ඒ ලියුම ලියලා තියෙන්නේ තනෝජා ලුම්බිනි තඹවිට කියන තරුණක් වින්දියා. මට ඒක දුන්නේ අපි විශ්වවිද්‍යාලයේ ඉන්න හරි අපූර්ව ජ්‍යෙෂ්ඨ මහාචාර්යයෙක්. මම ප්‍රශ්නවලදී යමක් දැනගන්නාම එතුමා ගාවට දැන්. එතුමා තමයි සමන් චන්ද්‍ර රණසිංහ කියන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය. ඔබ අහලා ඇති. මම ගොඩාක් ඔබතුමීගේ ගුරු ඔබතුමී අධ්‍යනාංශයේම ඉගෙන ගත්ත කෙනෙක් නේද? මම හරියට ගරු කරනවා. හරි අපූර්ව මහාචාර්ය තුමෙක් මේ වගේ වැඩසටහනක සිටිය යුතුම කෙනෙක් කියලා මම හිතනවා. ඉතින් එතුමා මට මම ගොඩාක් ගුරුහරුකම් ගන්න තොරතුරු මොකද මගේ විෂය කළමනාකරණය. නමුත් මම මේ පැත්තට කැමති එතුමාගේ අදහස් වලට. ඉතින් ඒ ලියුමේ තියෙනවා මෙහෙම. ඒකේ තියෙනවා තිත්ත කලුවර වඩාගත්‍රය හන්දියක් ගන් තොටක් ගානේ ඊයේ තුඹ හිටියා කියලා උදෙත් රංචියක් ආවේ. ඇත්තමයි මගේ මැනිකේ මට දැන් හිතේ දුක වවන්න බෑනේ සත්තමයි උඹ වරෙන් ගෙදරට දරු පැටියවත් අරන් ඕනේ. මොන තරම් දුකක් ඒ හදවතේ කැකෑරෙනව ඇද්ද? අම්මා කෙනෙක්. නේද? අම්මා කියන මෙහෙම පිරිමි ඔක්කොම තිගැස් වෙනවලු උඹේ සුදු සාරියේ දිස්නෙට උඹව චුත කර දමන්නට බලි තොවිල් හදි හූනියම් හරියට. උන්ගේ ඇස්වල තිබුණු බැල්මට අසු නොවී හිටියා නම් ඉස්සර අපේකුත් නැති සප්පයෙක් කිරි එන්නේ නැහැ නෝෑ උඹේ තුරුලට. අනේ බලපන් මගේ දුවේ ඔබට මොකද මේ වෙලා තියෙන්නේ? මම කියපු දේ අහලා කියන දේ අහලා ඒ විදියට හිටියා නම් මේ වින්නය වෙන්නේ නැහැ නේද? ඉතින් අම්මා කියනවා මෙහෙමත්. උඹේ රෙදිබොට ගලව දැම්මට අඳවන්නට එකෙක් නැති බව මන්තරේසේ උඹට කීවා මෝහිනී මගේ මැනිකේ මතකද? ඉරාගෙන කඳු අනෝරා වැසි වැටෙන මැදියම් රැයේ තනියම පාළු තැන්වල නොගැවසී ඉඳ වරෙන් කෙල්ලේ ගෙදර දුවගෙන. බලන්න අම්මා කෙනෙක්ගේ ආදරේ අමනුෂ්‍යාත්මක ඉන්නේ. මම හිතන්නේ තවත් අපිට උදාහරණ අවශ්‍ය නැහැ මේ දාරක ප්‍රේමය ගැන කියන්න. රත්නශ්‍රී විජේසිංහ මහත්මයාගේ බහල ඇති හරි අපූර්ව නිර්මාණයක් තියෙනවා. එතුමා සේවය කරන්නේ පාසලක සේවය කරන කාලේ ගාල්ල ඉඳන් ගම්පලාතට කිලෝමීටර් 20ක් විතර තියෙනවලු. එතුමා මේ කියපු කතාවක්. ඉතින් බස් එකකින් බැහැලා ගෙදෙට්ට පයින් යන අතර තුර තියෙනවා පොඩි ලී මඩුවක් වගේ. ඒ ලී මඩුවේ ඉන්නවා තාත්තා කෙනෙක් සහ දියණියක්. බොහෝම දුක්ඛිත ජීවිතයක් තමයි ගත කරන්නේ. හැබැයි තාත්තා හරියට ආදරේලු ඒ දුවට. ඉතින් දැසට එහෙම ගොඩ වෙලා කතා බහ කරලා මෙයා ආපහු යනවා. ඉතින් මේක යාගේ දිනචර්යාවේ කොටසක් වුණා. කාලයක් ගියාට පස්සේ මෙයා මේ විදිහට යනකොට දවසක ඒ දියණිය පේන්න නැහැලු. ඒතකොට තාත්තගේ ඇහුවාම තාත්තා මොකද කියන්නේ? අනේ ඒ දුව මටත් නොකිය පැනලා ගියානේ. නේද? ඉතින් ඒ අදහස් අරගෙන තමයි කියන්නේ මාගව තියෙනවා ඒ නිර්මාණය අපිට කියවන්න අවස්ථාවක් නැති වෙයි. අපි මේ කතා කරන්නේ බොහොම සංවේදී කැලලක් ගැනනේ. අපි මේ ආදරය සම්බන්ධයෙන්. ඔව්. ඒ තමයි චන්ද්‍ර මණ්ඩලයේ සැතපුණු පුංචි සාවියේ. නේද? මන්ද කියා පන් නොකියා හැංගිලාගි පාන නිවුනසේ පාළුයි ලයින් කාමරේ. මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාමි. කියන්නේ කොච්චර පාළුද කියන එක කාමරේ නේද? ඉතින් ලාභ රත්තරන් දිලිසෙන පාළු වීදියේ ගෑනු ළමයි පියාඹලා ඉසරජ්ජියේ උන්ට සීලමේ මගතොට පාර වැරදුනේ අන්නේ නිසයි මට දුක රත්තරන් දුවේ. මාළ බැඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ මාළ ගිරව ගීතොඩකට සින්දු කිව්වෙලේ හීනෙනුත් හිතුනේ නෑ මට මොකද කාරණේ පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ. මම ආසම කොටස තමයි පාර මතක නම් තාමත්